good morning lamai. Welcome back to my YouTube channel. අද මම විශේෂ ගමනක් යන්න හදන්නේ. first time යන ගමනක්. ඉතින් ඔයාලටත් පුළුවන් මගේ vlog එක ඉවර වෙනකම් බලුවොත් අද මම කොහෙද යන්නේ කියලා බලන්න. අද මම යන්නේ එළියකන්ද event එකකට. ඒක ඉතින් bike පිස්සන්න අද vlog එක ඉවර වෙනකම් බලන්න. මටත් මේක first time experience එකක් නිසා මමත් දන්නේ මොන වගේද කියලාවත් මම දන්නේ නැහැ. ඉතින් අපි ගිහිල්ලා බලමු. මම කලින් කිව්වා වගේ මේක මගේ first time මේ වගේ event එකකට සහභාගී වෙන එක. ඉතින් මට පොඩි ආසාවක් ආවා. ඉතින් මටත් යන්න තිබුණා නම් කියලා. ඉතින් මමත් ගියා. මේ event එක තියෙන්නේ මාතරට පොඩ්ඩක් එහා එළියකන්දේ. ඉතින් මම මේ එළියකන්දටත් යන first time. ඉතින් බලමු අපි ගිහිල්ලා. ඇත්තම කිව්වොත් මට මේ ඉවෙන්ට් එක ගැන කිසිම අදහසක් මොන වගේද කියලාවත් මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය ට්‍රැක් රේස් එහෙම මම දැකලා තියෙනවා පොඩි වීඩියෝස් ක්ලිප් වලින්. එහෙම මම ලයිව් කවදාවත් දැකලාත් නැහැ. මම ඒව ගැන දන්නෙත් නැහැ සාමාන්‍යයෙන්. ඉතින් මට හිතුණා වෙනසකටත් එක්ක මම මේව ගැන පොඩ්ඩක් දැනගන්නත් එක්ක පොඩ්ඩක් මට බයික් වලට ආසාව තියෙනවා. ඉතින් ඒකත් එක්ක මට අද ගියොත් හොඳයි කියලා. මේ ඉවෙන්ට් එක තිබ්බේ පෙබරවාරි මාසේ. මට මේක එඩිට් කරගන්න බැරි වුණා. ඒකේ අප්ලෝඩ් කරන්න පරක් වුණේ. ඉතින් මේක පරණ ඉවෙන්ට් එකක්. මම හිතන්නේ දැන් මාසයකුත් වගේ වෙනවා මේකට ගිහිල්ලා. ඉතින් පොඩ්ඩක් ඉවෙන්ට් එකට ගිහිල්ලා ගොඩ දවසකට පස්සේ තමයි මට මේක එඩිට් කරගන්න පුළුවන් වුණේ. එහෙනම් බලමු ට්‍රැක් එකේ පැදපු මෝටර් රථ සහ මෝටර් බයික් මොනවද කියලා. දිගටම බලන්න.
භාෂාවත් හොඳ වුණා. මොකද මාරම අවුවක ඉඳගෙන තමයි මම මේ බලන්නේ. හරිම අමාරුයි කියන අවුවින්දියා පස්සේ මාරම අමාරුයිනේ. ඒ ආසිතේ සීනි පොල් කෝ අංකල් කෙනෙක් ගියා. ඉතින් මට ආසාවක් ආව සීනි පොල් කෝ රස බලන්න. මං හිතන්නේ හින කාලෙකින් තමයි මේ වගේ සීනි පොල් කෝ හම්බුනේ කන්න. ඉතින් මේකේ රස බලන ගමන් අපි මේ මං හිතන්නේ ඉවර වෙන ළඟයි මේක. ඉතින් අපි මෙහෙම බලාගෙන ඉන්දියාවට වෙලා දැන් තමයි ඉවෙන්ට් එක ඉවරුනේ. මට මතක විදියට 3 හෝ 4 වගේ ටයිම් 4 උනේ නැහැ. 4ට කලින් 3 වගේ වෙද්දි ඉවර වුණා. මට හරියට ටයිම් මතක නැත්තේ ඉවරුණු වෙලාවත් මම හිතන්නේ මේ ඉවෙන්ට් එක තියලා සති 2කට 3කට විතර පස්සේ තමයි මම එඩිට් කරන්න ගත්තේ. ඉතින් මේ වයි නම් මට මේ වොයිස් තියන්න බෑ. මොකද අපි ගිහපු කට්ටිය ඉතින් මේ මල්ලිලත් එක්ක පොඩ්ඩක් මේ ආතල් කතා බහක් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ යාළුවෙකුත් හම්බුණා මගදී චමෝත් මල්ලි ඉතින් ඒ අතර පොඩි ජෝක් එකක් කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඒක නිසා එතන කියන ඒවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බෑ. මේ වීඩියෝ එක බලනකොට තමයි තේරෙන්නේ මම ආර විදියට කළු වෙලා දාඩිය නාගෙන ඉන්නේ පිස්සෙක් වගේ. කාලා තමයි යන්නේ. ඉතින් අද දවස ගැන කිව්වොත් මගේ අමා ඩයරිස් YouTube channel එකට එකතුණු සහ මගේ ජීවිතයට එකතුණු තවත් ලස්සන අලුත් experience එකක් තමයි මේක. ඉතින් මගේ vlogs වල මම කලිනුත් කියලා තියෙනවා මම මගේ අමා ඩයරිස් YouTube channel එකෙන් ඔයාලත් එක්ක share කරගන්නේ මගේ memories විදියට මම තියාගන්නේ මගේ ජීවිතේ මගේ විශේෂ experience මම ගොඩක් සතුටින් ඉඳපු තැන් ඒ වගේ දවස් තමයි මම share කරගන්නේ. ඉතින් අද දවසත් මගේ විශේෂ දවසක්. මොකද මේක මම මගේ ඇස් දෙකෙන් මේ වගේ ඉවෙන්ට් එකක් දැකපු ෆස්ට් ටයිම් නේ. ඉතින් ඒක මගේ ජීවිතයට එකතුණු තවත් ලස්සන දවසක්. අද දවස පොඩි කට්ටක් කෑවට ජීවිතයට එකතුණු කවදාවත් නොලැබුණු අත්දැකීමක් අද මගේ ජීවිතයට ලැබුණා. අද අපි කට්ටිය කන්න ආවේ මෙන්න මේ ප්ලේස් එකට. මාරම ලස්සනයි ප්ලේස් එක නම්. ඒ වුණාට ඉතින් මට නම් ඉතින් මගේ මාරම ලොකු බඩගින්නකින් තමයි මම මෙතෙන්ට ආවේ. මට ගොඩක් කන්න පුළුවන් කියලා හිතාගෙන තමයි ආවේ. ඇත්තටම කිව්වොත් මට එච්චර කෑම රස නැහැ. මට එච්චර කෑම එක නම් සෙට් නැහැ. ඒ වුණාට ලොකේෂන් එක නම් ලස්සනයි. කෑම නම් සෙට් නැහැ. ඉතින් අපිත් එක්ක මීට කලින් මෙතනින් කාලා තියෙන අපිත් එක්ක හිටපු මල්ලි කෙනෙක් කිව්වා ඉතින් මෙතන කෑම අනිත් දේවල් රසයි රයිස් එක අද රස නැති වුණාට කියලා. කොහොමද කියලා දන්නේ නැහැ. ඇත්තටම මට නම් මෙතන මම කාපු කෑම එක නම් සෙට් උනේ නැහැ. දැන් අපි දැන් තමයි දවල්ට කෑවේ. අවුවට කළු වෙලා ඉන්න මාර විදියට කළු වෙලා. ඉතින් අපි ගාලු බලා පිටත් වෙනවා. එහෙනම් ළමයි තවත් ලස්සන දවසකින් හමු වෙනකම් අදට මම නවතිනවා. මාව subscribe කරන්න අමතක කරන්න එපා. bye bye.